හයි ෆ්‍රෙන්ඩ්ස් අද අපි බලන්නේ පර්ෆෙක්ට් වර්ල්ඩ් 63 වෙනි එපිසෝඩ් එක. ඉතින් ඔයා තාමත් පර්ෆෙක්ට් වර්ල්ඩ් මුල් එපිසෝඩ්ස් ටික බලපු නැති කෙනෙක් නම් කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරලා තියෙන ප්ලේලිස්ට් එකේ ලින්ක් එක ක්ලික් කරලා ඔයාට පර්ෆෙක්ට් වර්ල්ඩ් කලින් එපිසෝඩ්ස් ටික බලන්න පුළුවන්. පර්ෆෙක්ට් වර්ල්ඩ් 62 වෙනි එපිසෝඩ් එක අවසන් වුණේ දෙමව්පියන්ව හොයන්න ගියපු ඇලෙක්ස් ජියාගේ රාජධානියට ජියාව බේරගන්න යන්න ඕන කියලා හිතපු සීන් එකෙන්. හරි එහෙනම් අපි බලමු අද කතාව ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. හරි ගයිස් අපේ channel එක subscribe කරලා නැති යාළුවෝ channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාගෙනම යමු අද වීඩියෝ එකට. ඇලෙක්ස් ජියාගේ රාජධානියට යන්න හදද්දී ට්‍රෙෂර් එක ඇලෙක්ස්ට කියනවා එයාගේ දෙමව්පියන් ගැන. ඔයා මුලින්ම ෂී ගෝ ගැන කරදර වෙන්න ඕන. ඔහු මෙහෙම කියද්දී වංශ 3ක මිනිසුන් ඒ දෙසට ගමන් කරමින් හිටියා. ඒ නිසා මට හිතෙන්නේ ස්ටෝන් අධිරාජයෙහි ඉන්නවා කියලා. ඔහු ඔහුගෙන් ඔවුන් ගැන කොහෙද කියලා අහනවා. ඔහු කියන්නේ මම ඒ ගැන දන්නේ නැහැ. නමුත් සමහර විට ඔවුන් ඔහු ඉහළ අධිරාජයන් විසින් අල්ලගත්තා වෙන්න පුළුවන්. ඉතින් ඔබ ගැන සැලකිලිමත් වෙන්න කියලා ට්‍රෙෂර් එක කියනවා. දැන් ඇලෙක්ස් ඔහුගේ පාවෙන පලස යූස් කරලා බුලාව් කන්දේ රාජධානියට ළඟා වෙනවා. එතකොට ඇලෙක්ස් ඒ එල්ඩර් කියන්නේ මට ගල් අධිරාජ්‍යව හම්බ වෙන්න ඕනි කියලා. මේ වෙලාවේ එතන හිටපු එල්ඩර් කෙනෙක් ඇලෙක්ස්ට ආචාර කරලා කියන්නේ ඔබ පැරණි ගල් අධිරාජ්‍ය හමු වෙන්න කැමති වුණත් හමු වෙන්න කලින් අලුත් අධිරාජ්‍ය ඔයාව කැඳවුවම ආරක්ෂක සැකස්ම දිගටම දිලිසෙනවා. අවසරය ලැබෙන තෙක් බලා ඉන්න සිද්ධ වෙනවා කියලා. ඒත් එක්කම ඒ වගේම එහි ద్వාරය නැවත නැවතත් සක්‍රිය වෙමින් තිබුණා. ඒක දකින ඇලෙක්ස් බියටපත් වෙනවා. අපි අමරණීය කන්ද වෙනුවෙන් යමක් කරන්න ඕන කියලා ඔහු කියනවා. මට ඔබට මේකට උදව් කරන්න පුළුවන් කියලා ඇලෙක්ස් කෙලින්ම කියනවා. ඔහු කියන්නේ මම මැදිහත් වෙන්නේ නැහැ. ඊට පස්සේ එල්ඩර් කියනවා බුලාව් කන්දට හොඳ තීරණයක් ගන්න විතරයි තියෙන්නේ කියලා. ඉතුරු ටික ඔයාට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. මේක අහලා ඇලෙක්ස් ඇතුළට ගිහිල්ලා එයා හයියෙන් කියනවා ඔයාගේ බල ප්‍රතිලාභ වෙනුවෙන් රාජධානියක මිනිස්සුන්ව වහලුන් කරගන්න එපා කියලා. නමුත් මේක කවදාවත් වෙන්නේ නැහැ. මේක අහලා එල්ඩර් ඇලෙක්ස්ට පහර දෙන්න පටන් ගන්නවා. ඇලෙක්ස් දුර ඉඳන්ම එයාට තදින් පහර දෙනවා. මේක දැකලා ඔහු තමන්ගේ හමුදාවට අණ කරනවා ඇලෙක්ස්ට පහර දෙන්න කියලා. නමුත් ඇලෙක්ස් ෆයර් ටෙක්නික්ස් පාවිච්චි කරලා එක පහරකින් ඒ ඔක්කොම මරනවා. ඒක දැකලා එල්ඩර් කලබල වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඇලෙක්ස් කියන්නේ කරදර වෙන්න එපා මම ඔයාව මරන්නේ නැහැ. ඊට පස්සේ ඇලෙක්ස් ඇතුළට යන්න පටන් ගන්නවා. බෝටියන් හෝල් එකේ එල්ඩර් කෙනෙක් ඇතුළ යමක් කියවනවා දකිනවා. ඔහු ඇලෙක්ස්ට ඇතුළට යන්න එපා කියලා කියනවා. එතකොට ඇලෙක්ස් කියනවා මම බුලාව් මිනිසුන්ව පරාජය කළා. දැන් ඔයාටත් මාව නවත්තන්න ඕනද කියලා. ඇලෙක්ස් කියන දේ ඇහුවම එල්ඩර් කියන්නේ සංසුන් වෙන්න සටන් කිරීමෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ කියලා. ඒකට ඇලෙක්ස් කියනවා ඔයාගේ වචනවල උගුලට මාව හිර කරන්න හදනවා. මොකද මම දන්නවා මම ඩේවිඩ් එක්ක සටන් කරනකොට ඔයා අනිත් කට්ටියත් එක්ක එකතු වෙලා මාව මරන්න හැදුවා කියලා. මේක ඇසු එල්ඩර් ඔහුගේ ස්වෝඩ් ටෙක්නික්ස් යූස් කරලා ඔහු බොහෝ කඩු වලින් ඇලෙක්ස්ට ඇටැක් කරනවා. නමුත් ඇලෙක්ස් ඔහුට ගෝස් දුන්න ස්වෝඩ් එක යූස් කරලා ඔහු ඒ සියලු කඩු වලින් බේරිලා ඔහුට හයියෙන් කියන්නේ ඔබට වෙනත් තාක්ෂණයක් තියෙනවා නම් ඒක ඉක්මනින්ම යූස් කරන්න කියලා. එවිට එල්ඩර් කියන්නේ නමුත් සටන ආරම්භ වෙලා තියෙන්නේ. මේන් පසු ඔහු තම පොත යූස් කරලා ගොඩක් විශාල ආධ්‍යාත්මික කන්දක් පිටතට අරන් ඒට බලය ලබා දෙනවා. පසුව ඇලෙක්ස් ඔහුගේ බලය යූස් කරලා ඒ කන්දේ පීඩනයෙන් බේරෙන්න උත්සාහ කරනවා. ඊට පස්සේ එල්ඩර් ඒ කන්දේ බර වැඩි කරනවා. ඒ නිසා ඇලෙක්ස්ට කන්ද එසවීම ගැටලුවක් ඇති වෙනවා. ඊට පස්සේ ඇලෙක්ස් එයාට ගෝඩ් ට්‍රී එක දීපු ග්‍රාස් ට්‍රෙෂර් එක එළියට අරගෙන ඒ කන්ද කපලා දානවා. ඒ පීඩනය නිසා එල්ඩර්ට හානි වෙනවා. එල්ඩර්ගේ පොත මකරෙක් කෙලිනවා. මෙයින් පසු ඇලෙක්ස් ලේක් මාලිගාව තුළට තවත් ඉදිරියට යනවා. ඒ සමගම ගෝල්ඩන් ස්ටේෂන්හි මිනිසුන් දෙදෙනෙක් ඔහු ඉදිරියට එනවා. ඔවුන් ඇලෙක්ස්ට ආපහු යන්න කියලා කියනවා. ඔයා ඇතුළට ගියොත් එයා මගේ අතින් මැරේ කියලා එක්කෙනෙක් කියනවා. ඊට පස්සේ ඇලෙක්ස් එක සටන්කරුවෙකුට පහර දෙනවා. ඒත් ඒ මිනිසා පසුබසිනවා. ඊට පස්සේ අනික් මිනිසා එයාගේ ස්වෝඩ් එකෙන් සටන් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඇලෙක්ස් ඒ මිනිසාට පයින් ගහනවා.
ඊට පස්සේ අනික් මිනිසා තවත් පවර්ස් වලින් ඇලෙක්ස්ට පහර දෙනවා. නමුත් පළවෙනි එකෙන් බේරිලා ඇලෙක්ස් ඒ මිනිසට සමානව පහර දෙනවා. මේක දැකලා දෙන්නම එකට වෙන වෙනම සටන් කරන්න තීරණය කරනවා. ඒ නිසා පළවෙනි කෙනා එයාගේ ටිෆින් එකෙන් එයාව මරන්න හදනවා. අනිත් කෙනාගේ උදව්වෙන් ඔහුව මරලා දාන්න හදනවා. ඒත් එකිනෙකාගේ උදව්වෙන් මුලින්ම ඇලෙක්ස්න් දෙන්නවම යටත් කරගෙන තල්ලු කරනවා. ඊට පස්සේ දෙන්නවම තවත් කලබල වෙනවා. දෙන්නම කම්පනයටපත් වෙනවා. ඊට පස්සේ ඇලෙක්ස් කියනවා ඔයාලා දෙන්නම බයද? දැන් මම සටන් කරලා දෙන්නම පරාද කරන්න යනවා කියලා. ඔහු තම ස්පිරිට් බර්ඩ් තාක්ෂණය යූස් කරනවා. ඒක දකින ඒ දෙන්නම තමන් වටා ෂීල්ඩ් එකක් හදා ගන්නවා. නමුත් ඇලෙක්ස්ගේ ඒ ස්පිරිට් බර්ඩ් පවර්ස් වලින් ඒ දේ බිඳ දාලා දෙන්නටම ගොඩක් දරුණු ලෙස තුවාල කරනවා. එවිට ඔවුන්ගෙන් එක් අයෙක් තම මකර ස්වරූපය අරන් එතනින් දුවන්න පටන් ගන්නවා. නමුත් ඇලෙක්ස් ඔහුගේ ස්වෝඩ් ටෙක්නික්ස් යූස් කරලා මකරටත් පහර දෙනවා. ඒ නිසා ඔහු මිය යන්න ආසන්නව හිටියා. මේ නිසා ඔහු තම කඩුව තම සහකරුට ලබා දෙනවා. එවිට ඔහුට සටන් කරලා ඔහුගේ මරණයට පලි ගන්න පුළුවන් නිසා. දැන් අනිත් පුද්ගලයා තම සහකරුගේ ආධ්‍යාත්මික බලය ලබා ගන්නවා. මේ නිසා ඔහු ගොඩක් බලවත් වෙමින් හිටියා. ඇලෙක්ස් දැකීමෙන් ඔහු ඉතා දරුණු වෙනවා. පසුව එම පුද්ගලයා ඇලෙක්ස් එක්ක ගොඩක් වයගෙන් සටන් කරන්න පටන් ගන්නවා. එහිදී ඒ පුද්ගලයා ඇලෙක්ස් පසුපසට තල්ලු කරලා ඔහුට පහරක් ලබා දෙනවා. මේක දකින ඇලෙක්ස් හිතන්නේ ඔහු එක්ක සටන් කරන එක ලේසි නෑ කියලා. මේ නිසා ඇලෙක්ස් ඔහුගේ වේගය වැඩි කරලා ඔහු වෙත ගිහින් ඔහුට පහර දෙනවා. පසුව ඒ පුද්ගලයා බොහෝ දුරට ගිහින් වැටිලා මිය යනවා. ඊළඟට ඇලෙක්ස් මාලිගාවේ මෑන්හෝල් දෙසට ඉදිරියටම ගමන් කරනවා. ඒත් එක්කම එතනින් 19 වෙනි කුමාරයා එතනින් එළියට එනවා. මේ අතර බූටියන් හෝල් එකේ ජෙසිකත් එතනට එනවා. ඒ වගේම එතනට ඒ ඇකඩමි එකේ සිසුන් ටිකත් එනවා. පස්සේ බොහෝ සොල්දාදුවන් ඇලෙක්ස්ව නවත්තන්න ඇලෙක්ස් වටේට ඇවිල්ලා ඔහුව වට කරනවා. මේක දකින ඇලෙක්ස් ගොඩක් පුදුමයටත් පත්වනවත් එක්කම මේ එපිසෝඩ් එකත් අවසන් වෙනවා. හරි ගයිස්, එහෙනම් අපි බලමු කතාව ඉස්සරහට මොනවද වෙන්නේ කියලා ඊළඟ වීඩියෝ එකෙන්. ඉතින් මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. Okay guys, see you next time.